we secured the cake. Hello guys, ada 11 හෙළ ඇඳ දවස් දෙක පොයේ. ඉතින් මම විස්තර ටික ඉස්සරහට යන කොහොමද මම මේ ලෑස්ති වෙනවා මේ ඇඳුම් නෝන මම යන්න බෑග් එක හදන්න ඕනේ. මම තේරාම ටිකකට බෑග් එක හදුවෙන්නේ නැහැ. මේ දැන් වෙලාව 5යි හරියටම අපි කට්ටිය 6 මාරු විදිහට සංගලා ගෙදර ඉන්න කතා වුණා. ඉතින් මම මේ දඩි පිළිය ලෑස්ති වෙනවා. මොකද මම තියෙන කම්මලේකට බෑග් එකවත් මුකුත් ලෑස්ති කරේ නැහැ. දවස් 3කට ඔක්කොම බඩු ටික ලෑස්ති කරගන්න ඕන. මම විස්තර ටික ඉස්සරහට කියන වීඩියෝ එකත් එක්ක යනවා මම. Actually this is not our first sleepover that we're gonna throw. It's actually our second one. We had it the first one earlier this year in January. So this is the second one. And for the first when we were throwing a sleepover party, like that's not a sleepover party, it's just a sleepover. We sleep over at someone's place, you know, at a friend's house, which that's my reminding me that I have a sleepover. මේකේ තියෙන්නේ ඇඳුම්. මේකේ තියෙනවා අපි පොඩි බර්ත්ඩේ ෂූට් එකක් කරනවා. මේ බර්ත්ඩේ ෂූට් එකයි ඇඳුම් මෙලම දාගන්න තමයි මේ කියන්නේ. මෙන්න මේකට මගේ ස්කින් කෙයාර් බඩු ටික. ඊට පස්සේ මේ දෙන්නේ බ්‍රෙක්ෆාස්ට් එක කවද බ්‍රෙක්ෆාස්ට් එක මම මතකත් නැහැ. 12 උදේට මම තමයි බ්‍රෙක්ෆාස්ට් එක දෙන්නේ. මේකට බඩු යන්න කලින් මම පොඩ්ඩක් කෑව නැත්තම් ආයි කදි රෑ වෙනවා. මම මේ vlog එකේ උපරිම විදියට අපි කරපු ගේපුව දෙම සාමාන්‍යයෙන් මම vlog එකක් දාදී 125යි දාන්නේ අපි කරන ඒවයි. ඉතින් මේ පාර මම ෆිල්ටර් කරලා 75ක් විතර දැම්මා. මේ හැම එකම දාන්නත් බෑනේ ඕන එක හිපා එකයි. ඒක නිසා මම 75ක විතර රියලිස්ටික් විතර දැම්මා. හායි. ආයි අපි මේ සමකිලා ගෙදරට මුලින්ම වැඩියා. බලන්න ඉන්නවත් දන්නේ නැහැ. හායි. මම යුනිකේ කට්ටිය වඳිනවල දුන්නාට ඕගොල්ලන්ට මගේ ඉස්කෝලේ යාළුවෝ කට්ටිය වඳිනවල දුන්නේ නැහනේ. මේනේ රශ්මි අපේ සෙට් එකේ ටීසන් පොර. මේනේ අපේ සෙට් එකේ පැත්තක ඉඳන් ආතල් දෙන එක ශාෂියා. ඊටන මේනේ සනුවා සෙට් එකේ පඬිතයා. භාවනා හිතේ ඒගොල්ලෝ දන්නවනේ. මම සෙන්ඩරි. කීත හොඳ ළමයා. යම්මගේ පිටිපස්සින් එක්කනට කැතයි කියලා එන්න බෑ කිව්වනේ. මම ඕක ඉස්සරහ වැඳුන දෙන්න. මම කැතයි. ඔබ කැතයි තමයි ඒක වෙනම නෑ. හරි වාව දාගන්න තියෙන ජංගි ටික ඔක්කොම දාගන්න. මේ ශශිකලා පාන්දර 8යි වෙලාව. පාන්දර 8යි. මේ ස්ප්‍රයිට් එකයි බයිට් එකයි නතර කරා. හා. මේ ළමයි වන්දනාව යන්න. මම වැඩ දෙකක් කරනවා. මම ඇත්තටම වැඩ දෙකක් කරනවා. ඔයාලට තේරෙන්නේ නැති. ඔක්කොම උස්සලා කියන්නේ ඉතින්. සිරාවට. නුවරඑළිය ට්‍රිප් නුවරඑළිය. ඉතින් අපේ බඩු. ඔව් ඉතින් ඉස්සෙල්ලාම හායි සනුවා. හායි. ඇත්තටම මම බහුකාරයයි මේ වෙලාවේ. මට ඒක වෙන පුළුවන් වගේ. මම මල්ටි ටාස්කින්. මේ සනුකිගේ අර සේනුරිගේ මේ බඩු අපේ කෙනෙක්ගේ ඒවා. මේ ශශිකලාගේ රශ්මි ඉතින් මේ තවත් බඩු. අනේ මාෂ්මෙලෝ ඊට පස්සේ අපි ගියේ බඩු ගන්න. Hari. Cake secured. We secured the cake and now we are going to get the other stuff. ඒක ගණන් අඩුයි බං මේ ඔය වට ගණන් වැඩි වගේ. අපේ ෆුල් බජට් එක උනේ 18,000යි. අපි එතනින් 7500ක් අයින් කරා දවස් 3ටම ස්නැක්ස් වලට. 155ක් වෙනවා හැබැයි. හරි අවුල නැහැ. මේක 480යි. මේක 480යි. සිරාවට මේක 350 මේ පොඩි එකක් කියන්නේ. හලෝ. උඹලා යකෝ හොර වැඩ කරනවා වගේ කඩේ. ඊට පස්සේ අපි ආපු ගමන් කරේ රැට කාප එක. ඩිනර් එක ප්‍රිපෙයාර් කරන්න බාර වෙලා තිබ්බේ රශ්මිටයි ශශිටයි. රශ්මි පරිප්පුයි පානේ ගෙනාවා. ශශි පානුයි ඉදියාප්පයි කට්ලටුයි පෝකුයි චිකනුයි මාළුයි තුනම ගෙනාවා. සම්බෝලත් ගෙනාවා.
සාගින්නෙන් පෙළෙන ළමයි ඉතින් බලන්නනේ. වෙසක් එකට මම දන්සලක් දුන්නා ඉතින් හායි හායි කියලා. අවල පහු මෙච්චර වෙලා අපි මිරි වෙලා ඉදී. ඒ අවුරුදු කුමාරිට එල්ලලා. මෙච්චර යමදිලා next time සැසිනේ මොනවාද? ඔය ස්නැක්ස් ටික අපි වෙනම සනුකිට කියලා ගෙන්න ගත්තා. මොකද නැත්නම් සාමාන්‍ය කඩෙන් ගන්න ගියාම චිප්ස් පැකට් වෙනම අපිට ලොකු ගාණක් යනවා. මේක නම් සුපිරියක් ඈ. මේක සුපිරියක්. මං හිතන්නේ මේව කනකොටත් රෑ 12 පැනලා. අපි කට්ටිය නිදා ගන්නකොට මං හිතන්නේ රෑ 2:00 3:00 වුණා. ඒක නිසා මූව පහුවදා උදේ නැගිටවන්න මට මාර ගේමක් දෙන්න ඕනේ. නැහිට පල්ලයක්කෝ. බාහුව මං අර දාලා තියෙන්නේ. නැගිට වල්ලකෝ. ඊට පස්සේ කොහොම හරි අමාරුවෙන් කට්ටිය නැගිටවල අපි කට්ටිය වොෂ් දාලා කරලා උදේට කන්න ලෑස්ති වුණා. ඇන්ටි කන්නේ නැද්ද? දාගන්නද? මට පොල් කැලක් දාන්න. අඩෝ මස් ඉදුරුයි නේද? ආ ගන්න එපා. මාව ගන්න එපා. ඔය අපි ගන්නත් එපා. කඩලයි පොළොයි කියන්නේ ආයෙත් සුපිරි කම්බිනේෂන් එක. සුපිරි. කොහෙන් හරි අපි කීව කියන ගමන් ඔය කිව්වේ ආයෙ ගනින්. කමන. එළම මුකුත් හිතන්නේ නැහැ. නේ ළමයි. සබ්ස්ක්‍රයිබ් පාරක් දාගෙන යන්නේ. සුබ වෙසක් ඈ. ලක්ෂලා නගින්නකො. ඕකද බල. ලක්ෂලා ඉතර මොන්ටිසෝරි කිය ඕකේ. වීඩියෝ එකක් කරන්න බෑ. වාහනේ ඇවිල්ලා. මගේ වාහනේ ඇවිල්ලා. මම යන්නද? යන්න මම ගන්න ඇවිල්ලා. මූදේ නැගිටවන්න දාපු සින්දු මුන් දවසේ තිස්සම ප්ලේ කරනවා. මම දන්න. මේකට කල්ලා ගන්නද? කල් දෙකක් එක්ක. ඔයි මට පාර දෙකම මතක්. හයි. හායි. අයමත් කොහෙද මේ අපි අපි මේ සනුකලා ගෙදර ආව මේ මිනිස්සයා තුවාලේ දාලා ඇවිල්ලා. තුවාල? සනුකලා ගෙදර වර්තනා කරනවා. ඔව් ඔහොමම අරගෙන එන්න. මම ආවා. අම්මේ මම ආවා. ඔයාගේ චූටි පුතා ආවා. මැනිකේ. හායි. හරි මිනිස්සු. ආයෙ පටන් ගත්තා. වලංකඩේ පුංචි මුට්ටිකෝ. වලංකඩේ අට්ටි මුට්ටිගේ දොරකොඩ අට්ටි මුට්ටි. පුංචි වට්ටිකෝ. අට්ටි මුට්ටි. අට්ටි මුට්ටි. පුංචි බට්ටිකෝ. අලස්තිකාවන නිබුලක පාත. කාලාද? අපි ඊයේ මනේ බං මේ ලී කෑල්ලක් මට උනේ පූස රණ්ඩු කරනවා. Say something to the vlog. I'm feeling it from my eyes. I like you. ඒ අර I can't marry a fool like him. Daddy, I can marry a fool like him, Daddy. Send to your phone, yo. I wanna kiss your lips for real. Oh, don't you want me like I want you, baby? Don't you need me like I need you now? Sleep tomorrow, but tonight go crazy. All you gotta do is just meet me at the apacha pacha, apacha pacha, apacha pacha. Ha 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 ha. එතකොට මෙන්න මෙයාගේ. ඒ කියන්නේ මෙන්න මෙයාගේ විතරයි කටහඬ ලස්සන. මූ වඩනවා විතරයි. මූණන් ගහන්න නැහැ මූ පෙම් කෙලිනවා විතරයි. අපි දැන් ලන්ච් එකට මේ ආයි ලක්ෂලාලා ගෙදර යනවා. ඊට පස්සේ ඉතින් රාය වෙනකන් එහෙ තමයි. එදා ලන්ච් එක ප්‍රිපෙයාර් කරේ ලක්ෂලායි ගෙදරින්. ඒගොල්ලන්ගේ අම්මා.
එදා සනුකෙල්ලාගේ ගෙදර ගිහින් එද්දි ටිකක් දවල් වුණා. ඒ නිසා අපි ආපු ගමන් කරේ කාපු එක. මොකද බඩගින්නේ හිටියේ අම්බානෙකට. ඊට පස්සේ ඒක කාලා ඉවර වෙලා ඇන්ටි අපිට ක්‍රීම් සර්බත් හදලා දුන්නා. කැසුවා. මට කසන්න එපා. මම කසන්නේ නෑ. මට ඔළුවක් නෑ. මම කසන්නේ මට එපා. මට මගේ කසන මගේ එදා ට්‍රිප් එක මගේ ගඳයි අලියෝ අලි පැටියෝ නිල්තල කොළ බුදින්ට ගඳ වෙහෙර පිටේ අලියා කැන්ඩි මට මේක කලින් අඳලා දෙන්න බැරි නානේ. මේනේ ලකි. සෙට් එකේ ට්‍රැක්ම පොර. මොනවාද මම මේ කියවන්නේ? නුවරම නෙමෙයි. නුවර එළිය. yes but ඒකට කියන වෙන සෙන්කඩ ගල නුවරට වහින වැස්ස අලියෙක් ඉන්නවද? නෑ trip plus හරි නුවර මොකක් හරි මගුලක් ඔය. අලියගේ පිටේ නැගලා අපි නුවර යනවා. මම කොච්චර දඟල කිව්වත් අපිට සින්දුව හොයාගන්න බැරි වුණා. දලදලදලදලගින තාරාවන්නවන්නද බං ඊයේ දාපු වීඩියෝ එකකටවත් views නෑ බං. ඊට පස්සේ අපි දන්සල් වදින්න කියලා එළියට ගියාට දන්සල් තිබ්බ ටිකක් දුරින්. ඇවිදින කම්මැලි කමට ඊට පස්සේ අපි පොඩ්ඩක් බීච් එක පැත්තට ගියා. කෝ රශ්මි එන්න. ඊට පස්සේ සන්සෙට් එකක් බලලා කරලා අපි එනකොට ලක්ෂණලගේ අම්මට සරුවත් හම්බෙලා තිබ්බා තව දන්සලකින්. ඒ දුරට යන්න. ඔව් මොමෙල්වා. දවස් තිස්සම දඟලන අපි කට්ටිය හිටියේ මාර මහන්සියකින්. ඒක නිසා කට්ටියම හිතුවා මේ රැට නා ගන්න. දාඩිය දාලා තිබ්බේ හොඳටම. මොකද කරේ කියන්න සංකි? මමද? නෑවා. නෑ මොකද වණු කතාව? රෙදි වෙනුවා. රෙදි වෙනුවා. උඹලගේ රෙදි වෙනුවා. යා අපේ රෙදි වනලේ යා රෙදි නැන්දා. මම නෙවෙයි වෙනුවේ රශ්මි. ඔය සිරාඩම් මෙතන සුගිය එදා රෑ අපි නිදාගත්තේ ලක්ෂණලගේ සාලේ. මොකද එයාගේ කාමරේ මාර රස්නේ. ඒ නිසා අපි කොට්ටයි මෙට්ටයි ඔක්කොම අරන් සාලෙට ආවා. එදා රාට අපි හිතුවා නූඩල්ස් හදන්න. පැකට්ස් ටික මේක පැකට්ස්. යදිනා. අවුනියාද? කුසියම්මා. කුසියම්මා say hi. hi hi. මොනවද කරන්නේ කුසියම්මා? සසේජස් බදිනවා අමාරුමදී කරවුණත් ඉවරයි. ඔයාලට කුසියම්මා සම්බන්ධයෙන් මොනවද කියන්න තියෙන්නේ? ඔයාගේ අදහස් මොනවද? හරියට කියන්න. මට මේකෙන් දාන්න පුළුවන් නම් ගහනවා මම ඒ තරම් මට පාවලා තියෙනවා. ඔයා වගේ ඔය ඇති නේද? මේ ඔය ප්ලාස්ටික් එකට දාන්න එපා. අනේ බං හූරනවා. ට්‍රැක් වන් ට්‍රැක් අයි. ඕ මන් දන්නේ නෑනේ ලක්ෂලා. මන් ඒකට බෙහෙත් කාලා දුන්නේ. කාටද මේකට දාන්න මම කිව්වද කාටද? මේකට දාන්න තියනක. හොදන්න. මේ මෙලෙක් කෝප්පේ හොදපන්. කෝපේ? ඕක කුඩු කරන්න නම් ඒ පාර සනු කී. ඊට පස්සේ අපි ලෑස්තිුනේ කන්න. අපි කන ගමන් එදා ෆිල්ම් එකක් බැලුවා ඇඳටම වෙලා. අර කාමරේ ලයිට් එක නෑ එකක් තියෙන. නේද? ටිකක් කෙලින් කරන්න. හදලයි තියෙන්නේ. ලැජ්ජ නැද්ද මට? ලැජ්ජ? උඹ පේන්නේ යකු ගහන්න වයස බලලද? අවුරුදු 6 වුණොත් 60 වුණොත් යකාගේ හුත් ඉතින් බඩුම තමයි. මේ ඊළඟ දවසේ උදේ කට්ටිය වැටුණ තැන් වල නිදි. නෑ. උඹ ඔය කේතු උඹට
එදා බ්‍රෙක්ෆාස්ට් එක තිබ්බේ සනුකලයි ගෙදර. ඒක නිසා අපි එහෙට ගියා බ්‍රෙක්ෆාස්ට් එක ගන්නයි අපේ බර්ත්ඩේ ෂූට් එක කරන්නයි ඒ වැඩ ටික කරගන්න. යූස් කරන්න දන්න නිසා මම ගන්න යූස් කරන්න. Just as always, we are getting ready for photo shoot. අඩෝ මට හින දුකයි බං මේ බැද්දට සඳ වගේ එකේ මම නෑනේ. ඔළුව කැක්කුමක් හින්දා මේ. ඔබ පැත්තකටලා හිටියා. මෙතන ලයිට් එක දැම්ම නම් හරි. අතනින් සුද්ද ලයිට් එක දාන්න ඕනේ මෙතන එක. බය වහපන්. එන්න මාපිය දරම් කො වචනක් පැල්ලන. හායි. හායි. මේ මමද ෆොටෝ එකක් ගන්න ගියා. මොනවද කෑවේ? මොනවත් කෑවේ නෑ. ගෙනලා නෑ? හොදන්න දුන්නේ තොට තමයි තෝ තමයි උදේ බාරගත්තේ හොදන්න. ඇයි බං කවුරු හරි කිව්වනේ හොදන්න කියලා. උඹ තමයි කිව්වේ. අයියෝ කනවා ඉතින් කනව තියෙන වැඩ පැත්තකට දාලා ඔක්කොම. ගොඩක් වෙලාවට අපි කට්ටිය බර්ත්ඩේ සෙලිබ්‍රේට් කරනකොට මේ විදිහට තමයි සෙලිබ්‍රේට් කරන්නේ. ඉතින් එදත් ඒ විදිහටම කරා. හසිකලා ෆෝන් එකේ තියෙන ෆොටෝ ගන්න. මේ වීඩියෝ කරේ 13 වුණාට රශ්මිගේ බර්ත්ඩේ එක තිබ්බේ 15. එනවාට අපි නිකන් ප්‍රී සෙලිබ්‍රේෂන් එකක් විතර කේක් එක කලින් කට් කරා. ෆ්‍රයිස් ටික ආවේ ෆොටෝස් ටික ගහලා ඉවර වුණායින් පස්සේ. ඉතින් කලව මට ඉන්න තැනක් නැහැ. මොනවද? අමතක වුණා නම. අනේ අම්මේ පරිප්පු. තාච්චි හැඩකාරී. අනේ ගන්නකො මේවා. කො තියන්. කොහෙද බන් තියන්නේ? මෙතනින් තියන්න බෑ. මම ඉඳගන්නේ කොහෙන්ද ඉතින්? ඔය බ්‍රිට්නි ස්පියර්ස් ගේ මේ නෑ ඒක. නෑ පීයාට එක මිනිත් කම්. ඔව් මම දැක්ක උඹ ලොකු කෑල්ල ගන්නවා. ඌ සාෂි ආන්ටිලාට මේ පීසස් දීලා යන්න. ස්ප්‍රයිට් එක විජේ නේද? ස්ප්‍රයිට් ඕනේ. ඉන්න වැටුණා බං අරු වැටුණා. ගනින්. උඹට ෂුවර්ද? ඔව් ගන්න. පහමදේ. මම පහමදේ වුණා. මම සොසයිටිස් කනවා. ආයෙ බැලුණා. අනේ. වාටි කන්න පුඩු වෙන. මම කනවා. මට හයිය. ඔන්න යකෝ. ඉස්කෝලේ යරි පානි. අය සොසයිටිස් අහක යනවද? බ්‍රෙක්ෆාස්ට් එක අරන් ඉවරලා අපි කට්ටියම ඊළඟට ගියේ රන්දියකට. සනුයි මේක දාන්න. ළමයි ඉන්නවා පිටිපස්සේ. ළමයි ඉන්නවා පිටිපස්සේ. වීව් එකට ගැලපෙන සින්දුවක් දාන්න කිව්වම ආයෙ අර ජහජරා සින්දුව තමයි ලක්ෂා දැම්මේ. අපි කනකොටත් මම දැන් 2යි ගානක් අපි බ්‍රෙක්ෆාස්ට් එකෙන් ගොඩක් ෆුල් වෙලා ඇවිල්ලා තිබු නිසා ඇත්තටම ලන්ච් එක ගන්නවත් බඩේ ඉඩ තිබ්බේ නැහැ. මේ ගොඩක් කෑම ඉතුරු වුණා ඒත්. හරි ටිකක් ඉන්නකෝ. බලාගෙන හලාගන්න. අපි මොකුත් කෑවේ නෑ. අනේ මට ඉස්සෙල්ලා ගන්න. කමක් නැද්ද? රස්කම් කලින් බ්ලොග් එකේ හිටියේ හිටගෙන ඔහොම. සීදාහනේ.
පොඩි දහම මේක මික්ස් කරන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ මේ ගර්ල්ස් ස්ලීප් ඕවර් එක දවස් 3 ඉවර වුණේ. අපි කටිය ලන්ච් එක අරන් ඉවරලා ටිකක් හවුස් වෙලා ඉඳලා එතනින් ගියා. අහස බලා කාක්‍රෑන ඔසේ